සුබ දවසක් යාළුවනේ. අද මම අරන් ආව වීඩියෝ එක තමයි N channel වර්ගයේ MOSFET කොහොමද අපි පහසුවෙන් මේ වගේ ටෙස්ටර් එකක් හදාගෙන හොඳ නරක පරීක්ෂා කරගන්නේ. මේක ගොඩක් ලේසි ක්‍රමයක් ඔයාලට MOSFET පරීක්ෂා කරන්න. මේ වගේ බ්‍රෙඩ් බෝඩ් එකක් මම ගන්නවා. නැත්නම් ඔයගලන්ට පුළුවන් මේක ලස්සනට හදාගන්න. ඩොට් බෝඩ් එකක් හරි වෙරෝ බෝඩ් එකක් ගන්නත් පුළුවන් ඔයගලන්ට මේ විදිහට. මේ වගේ 3 pin socket එකකුත් අවශ්‍ය වෙනවා. LED බල්බ් එකක් ඔයගලන්ට කැමති පාටක් මේකට යොදා ගන්න පුළුවන්. මම සුදු පාට තමයි භාවිතා කරන්නේ අද. මයික ස්විච් එකක් ඕනේ වෙනවා. 220 ohms රෙසිස්ටර් එකකුත් අවශ්‍ය වෙනවා. 820 ohms තව රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා අපිට. දැන් අපි අපේ සර්කිට් එක හදන්න පටන් ගමු. මම මේ විදිහට මුලින්ම 3 pin socket එක මේ බ්‍රෙඩ් බෝඩ් එකට සවි කර ගන්නවා. ඊළඟට socket එකේ පළවෙනි pin එකට තුන්වෙනි pin එකටත් 820 ohm resistor එක මේ විදිහට සම්බන්ධ කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙපැත්ත මේ පළවෙනි pin එකත් මේ තුන්වෙනි pin එකත් socket එකේ. පොඩි දෙයක් කියන්න ඕනේ. මේ බ්‍රෙඩ් බෝඩ් එකේ මේ පහළට තමයි ලයින්ස් තියෙන්නේ. මේක ලයින් එක, මේ තව ලයින් එක, මෙහෙම පල්ලයට තියෙන. කියන්නේ මේක ලයින් එකක්, මේක තව ලයින් එකක්. එතකොට අරහට යන්නේ මෙන්න මේ පැත්ත. මෙතන ඉඳලා මෙතනට එක පැත්ත. මෙතන ඉඳලා මෙතනට තව පැත්ත. ඒ කියන්නේ කනෙක්ටිවිටි තියෙන තැන. ඊළඟට මම මේ බෝඩ් එකට මයික්‍රෝ ස්විච් එක සම්බන්ධ කරගන්නවා මේ විදිහට. ඊළඟට 220 රෙසිස්ටර් එක මේ විදිහට සම්බන්ධ කරගන්නවා බෝඩ් එකට. මේ එක පැත්තක් මේ socket එකේ මැද පින් එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙතනට 220 එක පින් එක මේ මැද socket එකට සම්බන්ධ වෙන්න ඕනේ. LED බල්බ් එකේ මයික්‍රෝ ස්විච් එකේ එක පින් එකටත් LED බල්බ් එකේ තියෙන අනිත් 220 රෙසිස්ටර් එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මැද පින් එකේ ඉඳලා මේ වගේ රෙසිස්ටර් එකක් ගන්නවා 220. ඒක එක පින් එකක් මේ බල්බ් එකේ රිනටත් බල්බ් එකේ දන මයික්‍රෝ ස්විච් එකට සම්බන්ධ කරගන්නවා. ඊළඟට මයික්‍රෝ ස්විච් එකේ අනිත් පින් එකට මේ වගේ ජම්පර් වයර් එකක් අරගෙන ඉතුරු වයර් එක මේ socket එකේ පළවෙනි පින් එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. දැන් අපේ සර්කිට් එක ගොඩක් දුරට හදාගෙන ඉවරයි. අපි දැන් බලමු මේකට පවර් දෙන විදිය. මේකට රින සප්ලයි එක මේ socket එකේ තුන්වෙනි පින් එකට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ තුන්වෙනි පින් එක තමයි රින. එතකොට අපි මේකේ ධන සප්ලයි එක ලබා දෙන්නේ එක්ක මෙතනට ලබා දෙන්න පුළුවන්. නැත්නම් මෙතන පල්ලෙහාට ලබා දෙන්න පුළුවන්. මේ එක පේලියක් නිසා මේ කනෙක්ටිවිටි එක තියෙනවා. මම මයික්‍රෝ ස්විච් එකේ මෙන්න මෙතනට ධන සප්ලයි එක ලබා දෙනවා. මේකට දෙන්න ඕනේ වෝල්ටේජ් එක තමයි 9 වෝල්ටේජ්. අපි හදාගත්ත MOSFET ටෙස්ටර් එකෙන් මේ MOSFET ටික චෙක් කරලා බලමු. මේ MOSFET ඔක්කොම N channel වර්ගයේ MOSFET වෙන්නේ. මෙතන හොඳ MOSFET නරක MOSFET වර්ග දෙකම තියෙනවා. අපි බලමු පරීක්ෂා කරලා. දැන් මම මේ සර්කිට් එකට පවර් දීලා ඉවරයි. අපි බලමු අපි ළඟ තියෙන MOSFET එක චෙක් කරගෙන. මේ MOSFET එක තමයි K2677. MOSFET එක වැඩ මේ විදිහට MOSFET එක තියලා පින් තුනට මේ මයික්‍රෝ ස්විච් එක ඔබන්න. ඔබනකොට මේ වගේ ලයිට් එකක් පත් වෙනවා නම් ඒ MOSFET එක හොඳයි. මං ගාව තියෙන තව MOSFET එකක් මේක 1080
අපි බලමු මේකත් පරීක්ෂා කරලා. ඒක පින් 3ට තිබ්බා. ඒකේ ලයිට් එක පත්තු වෙනවා. ඒ කියන්නේ මේ MOSFET එක ෂෝට්. අපි තා MOSFET බලමු. මේක IRF 540. අපි මේකත් බලමු පරීක්ෂා කරලා. මේ විදිහට තිබ්බ පින් 3. ඔව් මේකත් වැඩ. මේ මයික් ස්විච් එක ඔබනකොට ලයිට් එක පත්තු වෙනවා. මේකත් IRF 540යි. අපි බලමු මේකත් පරීක්ෂා කරලා. ඔව් ඔයගොල්ලන්ට පේනවා මේක නම් ෂෝට්. D2499 කියලා MOSFET එකකුත් තියෙනවා. ඒකත් බලමු පරීක්ෂා කරලා. ඔව් ඒකත් ෂෝට්. දෙකයි SK 2082 MOSFET එකකුත් තියෙනවා. ඒක අපි බලමු පරීක්ෂා කරලා කොහොමද කියලා තාත්තේ. ඒක හොඳ MOSFET එකක්. අන්තිමට මම ගෙනාව IRF Z44N MOSFET එක. ඒකත් බලමු පරීක්ෂා කරලා කොහොමද කියලා තාත්තේ. ඒකත් හොඳයි. යාළුවනේ මේ සර්කිට් එකෙන් අපිට චෙක් කරන්න පුළුවන් N channel වර්ගයේ MOSFET පමණයි. මම ඕගලන්ට ඉස්සරහට ගෙන්න P channel වලිනුත් MOSFET චෙක් කරන විදිහ මේ වගේ සර්කිට් එකක්. මේක ගොඩක් සාර්ථක සර්කිට් එකක්. ගොඩක් බහුලව අපිට හම්බ වෙන්නේ N channel වර්ගයේ MOSFET තමයි. මේ වගේ සර්කිට් එකක් ඔයාලා හදලා තියාගන්න. මොකද මේ සර්කිට් එක ගොඩක් අයට වටිනවා. මොකද ලේසියෙන්ම ඔයාලා දැක්කා හොඳ MOSFET නරක MOSFET අඳුර ගන්න පුළුවන්. ඔයාලත් මේක හදලා try කරලා බලන්න. ගොඩක් අයට මේක සාර්ථකයි. මේ වීඩියෝ එක like කරලා share කරන්න. තව කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. ඒ නිසා පුළුවන් තරම් මේක share කරන්න. මාව subscribe කරලා තියාගන්න. සුබ දවසක් හැමෝටම.